ආයුබෝවන්. ඔගොල්ලෝ හැමෝම දන්න දෙයක් තමයි ෆෝන් එකක no service කියලා වැටෙන එක තරම් කරදරකාරී දෙයක් තවත් නැති තරම්. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙක්ට නම් මේක ඇත්තටම ලොකු හිසරදයක් වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. අද අපි මේ ප්‍රශ්නෙට මුල ඉඳන්ම විසඳුම් හොයන්නයි යන්නේ. ඔව් emergency calls only කියලා වැටෙනවා no service කියනවා සිග්නල් එක අඩුයි කතා කර ඉන්නකොට කෝල් කට් වෙනවා මේවා තමයි අපි නිතරම දකින network ප්‍රශ්න. මේවා පාරිභෝගිකයට වගේම ඇත්තටම කාර්මිකයෙක්ටත් ලොකු අභියෝගයක්. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නෙට පියවරෙන් පියවර විසඳුම් හොයමු. මුලින්ම අපි බලමු මේ network section එකේ භාෂාව මොකක්ද කියලා. ඊට පස්සේ ඒකින්න ප්‍රධාන චරිත, ඒ කියන්නේ උපාංග ටික හඳුනාගමු. අන්තිමටම no service දෝෂය හරියටම අල්ලාගෙන හදන විදිය ඉගෙන ගමු. හොඳයි. මොනදේ හදන්න කලිනුත් ඒකේ භාෂාව තේරුම් ගන්න එපයි. අපි මුලින්ම මේ network section එකේ පාවිච්චි වෙන වචන ටිකක් ඉගෙන ගමු. network අලුත් වැඩියාවකදී අපිට නිතරම හම්බ වෙන වචන තුනක් තියෙනවා. ඒ තමයි RX, TX සහ TRX. හරිම සරලයි. RX ඒ කියන්නේ receiving, signal ලබා ගන්න එක. TX ඒ කියන්නේ transmitting, signal යවන එක. TRX එහෙම නැත්නම් transceiver කියන්නේ මේ වැඩ දෙකම එකම පාරකින් කරන එක. හරියට දෙපැත්තටම යන්න පුළුවන් පාරක් වගේ. එතකොට මේ RRFE කියන්නේ මොකද්ද? RRFE එළම නැත්නම් radio frequency front end කියන්නේ මේ network section එකේ තියෙන IC. ෆෝන් එකේ ප්‍රධාන මොලේ ඒ කියන්නේ CPU එකත් එක්ක කතා කරන විශේෂ භාෂාව. හරි. භාෂාව තේරුම් ගත්තානේ. දැන් අපි බලමු මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත, ඒ කියන්නේ මේ network section එකේ වැදගත්ම උපාංග මොනවද කියලා. හැම දෙයකම ආරම්භයක් තියෙනවනේ. network signal එකේ ආරම්භය තමයි මේ antenna socket එක. signal එක ෆෝන් එකට අටුල් වෙන පළවෙනි ගේටුව මේකයි. ඉතින් අපි මොන චෙක් එක පටන් ගත්තත් මුලින්ම බලන්න ඕන මෙතන තමයි. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ 4G 5G කාලේ අයියා අපි තාම 2G PA එකක් ගැන කතා කරන්න කියලා. ඒකට හේතුව දැන් මේ IC එක සිග්නල් වර්ධකයක් විතරක් නෙවෙයි ඒක තමයි ෆෝන් එකේ ප්‍රධාන ඇන්ටෙනා ස්විච් එක විදිහටත් වැඩ කරන්නේ. සිග්නල් එක කොහාටද යන්න ඕනි කියලා තීරණය කරන්නේ මෙයා. ඉතින් network section එකේ මොලේ කවුද? ඒ තමයි WTR IC එක. අර අපි කලින් කතා කරපු RX සහ TX කියන ක්‍රියාවලි දෙකම පාලනය කරන ප්‍රධානියා මෙයා. හරිම සරලව කිව්වොත් ෆෝන් එකේ රේඩියෝ ටියුනර් එක වගේ. සිග්නල් අල්ලගන්නෙත් ආපහු යවන්නෙත් මෙයා තමයි. හරි. දැන් තමයි අපි වැඩේ තියෙන වැදගත්මත් සහ හරිම රසවත් තැනකට යන්නේ. ඒ තමයි ඇන්ටිනා හඳුනා ගැනීමේ පරිපතය. ඇත්තටම මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ඇන්ටෙනා කේබල් එක හරියට සම්බන්ධ වෙලාද නැත්නම් ගැලවිලාද කියලා ෆෝන් එකේ CPU එක හරියටම දැනගන්නේ කොහොමද කියන එක. අපි බලමු මේ යාන්ත්‍රණය මොකන්ද කියලා. ඒක චෙක් කරන එක හරිම ලේසි. ගන්න මල්ටිමීටරේ දාන්න ඩයෝඩ් මෝඩ් එකට. දැන් කේබල් එක සම්බන්ධ නොකර පොසිටිව් පින් එකේ අගය බලන්න. සාමාන්‍යයෙන් 300ත් 500ත් අතර අගයක් එන්න ඕනේ. ඊට පස්සේ RF කේබල් එක සම්බන්ධ කරලා ආයෙත් ඒ පින් එකම චෙක් කරන්න. දැක්කද? අගය බිඳුව වෙනවා නැත්නම් බීප් සද්දයක් එනවා. ඒ කියන්නේ සම්බන්ධය නියමයි. ඔන්න ඕක තමයි අපේ පළවෙනි සහ වැදගත්ම හෝඩුවාව. කේබල් එක සම්බන්ධ කළාම පරිපතයේ ග්‍රවුන්ඩ් වෙනවා නම් ඒ කියන්නේ අගේ බිඳුවක් හෝ බීප් සද්දයක් එනවා නම් අපි ඉන්නේ නිවැරදි පාරේ. කනෙක්ෂන් එක good. හරි. ඊළඟට අපි බලමු වෝල්ටීයතා පරීක්ෂාව. මෙතන තියෙනවා වෝල්ටීයතා බෙදුම් පරිප්‍රත්‍යක්. ෆෝන් එක ඔන් කරලා බලන්න ඕන R1 රෙසිස්ටර් එකට 1.8 V ආදානයක් එනවද කියලා. ඊට පස්සේ කේබල් එක සම්බන්ධ කරලා හඳුනාගැනීමේ ලයින් එකේ වෝල්ටේජ් එක 0.2 V විතර වෙනවද කියලාත් බලන්න ඕන. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අර 1.8 V ආදානය ආවේ නැත්තම් මොකද වෙන්නේ? ඒක තමයි වැදගත්ම දේ. අර 1.8 V ආදානය නැත්තම් මේ මුළු පරිපතයම අක්‍රියයි. CPU එකට කිසිම පණිවිඩයක් යන්නේ නැහැ. බලන්න කේබල් එක ගලවලා තියෙද්දි 1.8 V සම්බන්ධ කළාම 0.2 V විතර වෙනවා. ඔන්න ඔය වෝල්ටේජතාවේ වෙරස තමයි CPU එකට ඇන්ටෙනාව තියෙනවා හෝ නැහැ කියන සරල පණිවිඩය දෙන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති අර සරල පරිපතේ පොඩි දෝෂයක් ඇති වුණොත් ඒක කොහොමද කෙලින්ම no service කියන ලොකු ප්‍රශ්නෙට හේතු වෙන්නේ කියලා. අපි දැන් ඒ සම්බන්ධ තවත් පැහැදිලි කරගමු. එතකොට මේ පරිපතේ වැඩියෙන්ම දෝෂ ඇති වෙන්නේ කොහෙද? ගොඩක් වෙලාවට නම් RF කේබල් එක, ඇන්ටෙනා සොකට් එක, එහෙම නැත්නම් අර 1.8 V එන ලයින් එක සමහර වෙලාවට අර රෙසිස්ටර් දෙකත් හානි වෙනවා. මතක තියාගන්න 0 ohm රෙසිස්ටර් එකක් නම් ඒ කියන්නේ සරල සම්බන්ධකයක් ජම්ප් කරන්න පුරුවන්. ඒත් අනිත් රෙසිස්ටර් නම් අනිවාර්යයෙන්ම නිවැරදි අගේ තියෙන එකක්ම දාන්න ඕන.
හරි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා no service ප්‍රශ්නයක් ආවම පිළිවෙලකට පියවරෙන් පියවර පරීක්ෂා කරන ලයිස්තුවක් හදාගමුද? පිළිවෙල මේකයි. මුලින්ම ඇහැට පේන දේවල්, ඒ කියන්නේ කේබල් එක, සොකට් එක වගේ දේවල් බලන්න. ඊළඟට මීටරෙන් කනෙක්ෂන් එක චෙක් කරන්න. අර බීප් වෙන එක. ඒකත් හරිනම් වෝල්ටීයතා දෙක චෙක් කරන්න. 1.8 වෝල්ටේජ් ආදානය සහ 0.2 වෝල්ටේජ් ප්‍රතිදානය. ඒවත් වැරදි නම් තමයි අපි අන්තිමට රෙසිස්ටර් වගේ උපාංග චෙක් කරන්නේ. මේ තාර්කික ක්‍රමය අනුගමනය කළොත් දෝෂය හොයාගන්න එක හරිම පහසුයි. අවසාන වශයෙන් මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ සම්පූර්ණ ඇන්ටෙනා හඳුනා ගැනීමේ පරිපතයම රඳා පවතින්නේ සරල වෝල්ටීයතා සංඥාවක් මත. මේ වගේම සරල වෝල්ටීයතා පරීක්ෂාවන් වලින් දුරකථනයක තියෙන තවත් සංකීර්ණ දෝෂ විසඳන්න පුරුවන් වෙන තැන් මොනවද? ඔන්න ඔය මූලධර්මය තේරුම් ගත්තොත් ඕනෑම අඩුත් වැඩියාවක් සාර්ථක කරගන්න පුරුවන්.